සුබ දවසක්. ඔයගොල්ලන්ට වියට්නාමයට යන්න ඕනේ නම් වීසා එකක් ගන්න කොහොමද කියලා තමයි අද කියලා දෙන්න යන්නේ. සාමාන්‍යයෙන් අපි වීසා එකක් ගන්නකොට අපිට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි එම්බසි එකට ගිහිල්ලා වීසා ස්ටෑම්ප් එකක් ගන්න එක. අනිත් එක තමයි වීසා එකක් ගන්න එක. ඉතින් හොඳ දෙයක් තියෙනවා. ඒ තමයි ලංකාවේ પાස්පෝර්ට් හෝල්ඩර්ස්ලාට වියට්නාමයට වීසා දැන් ලබා දෙනවා. ඉතින් මම දැන් කියලා දෙන්නේ ඔයගොල්ලන්ට කොහොමද මේ වීසා එකක් ඔයාම ගන්න කියලා. සාමාන්‍යයෙන් මේ වීසා එකක් අපි ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් හරහා යනවා නම් ඒගොල්ලෝ රුපියල් 12000 15000 අතර ගාණක් ගන්නවා. මොකද ඒගොල්ලන්ගේ සර්විස් එකටත් එක්ක. නමුත් ඔයාට මේ දේ ඔයාම කරගත්තොත් රුපියල් 8000 9000 අතර ඒ කියන්නේ ඔයාගේ එක්ස්චේන්ජ් රේට් එක අනුව මේ චූටි වෙනසත් එක්ක ගන්න පුළුවන්. ඇත්තටම මේකට යන මුදල තමයි ඩොලර් 25. ඉතින් අපි බලමු කොහොමද මේ වීසා එක ගන්න කියලා. ඉතින් හැබැයි මේ වීසා එක ගන්න කලින් ඔයගලන්ට මෙන්න මේ කරුණු තුන මතක ඇතුව ලෑස්ති කරගන්න. පළවෙනි එක තමයි ඔයාගේ પાස්පෝර්ට් එකේ බයෝ පේජ් එකේ ෆොටෝ එක. දෙවෙනි එක තමයි ඔයාගේ මූණේ ෆොටෝ එක. තුන්වෙනි එක තමයි ඔයාගේ හොටෙල් බුකින් එකේ, ඒ කියන්නේ එහෙ ගිහිල්ලා ඉන්න හොටෙල් බුකින් එකේ ඇඩ්‍රස් එක. මෙන්න මේ තුන තියෙනවා නම් සහ ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එකෙන් හෝ ඩෙබිට් කාඩ් එකකින් ගෙවීමේ හැකියාව තියෙනවා නම් ඔයාට බොහොම ලේසියෙන් මේ වීසා එක ගන්න පුළුවන්. ඉතින් අද දවසේ මම ඔයාලට කියලා දෙන්නේ මේක කොහොමද කරන්න කියලා. හැබැයි ඒකම මතක තියාගන්න මේ වීසා එකක් ගත්තා කියන එක ඔයාගේ රටට ඇතුල් වෙන්නම හේතුවක් නෙමෙයි. හැබැයි ඔයා මේ වීසා එක ගත්තට පස්සේ මතක තියාගන්න එයාපෝට් එකට යනකොට પાස්පෝර්ට් එක, මේ වීසා එකේ print out එක, ඊළඟට ඔයා නවතින හොටෙල් එකේ accommodation ටික සහ return ticket එකක් ගන්න ඕනේ. ඒකම ඒගොල්ලන් ගොඩක් වෙලාවට අහනවා ඔයාට ඉන්න funds තියනවද, සල්ලි තියනවද කියලා. ඒ නිසා යනකොට ඔයාගේ credit card, debit card සහ කෑෂ් වලින් සාමාන්‍යයෙන් ඩොලර් 500ට වඩා වැඩි කෑෂ් ප්‍රමාණයකුත් අතේ තියාගත්තොත් ඔයාලට කිසිම කරදරයක් නැතුව එයාපෝට් එකෙන් ඇතුළට ගිහිල්ලා වියට්නාමෙත් බලලා ආපහු වෙන්න පුළුවන්. හරි. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ වීසා එක ගන්න ඔයාම ඇප්ලයි කරන්න කියලා. බොහොම සරල ක්‍රමයක් තියෙනවා. ඒකම වීසා එක දානකොට හොඳට මතක තියාගන්න මේ වීසා එක අප්‍රූව් වෙලා එන්න. ඒ කියන්නේ ඔයාගේ වීසා ෆෝම් එකේ කිසිම වැරද්දක් නැත්තම් අප්‍රූව් වෙලා එන්න වර්කින් ඩේ සාමාන්‍යයෙන් 2ක් 7ක් අතර ප්‍රමාණයක් එනවා. ඒ වගේම මේ වීසා එකේ ඔයා රටට ඇතුල් වුණාට පස්සේ වැලිඩිටි එක තියෙන්නේ දවස් 30ක්. ඉතින් දවස් 30ක් ඇතුළත ඇතුල් වෙලා ආපහු එන්න ඕනේ. ඒ වගේම මේ වීසා එක දානකොට ඔයාලට වීසා එක දාන්න ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි සිංගල් එන්ට්‍රි වීසා එහෙම නැත්නම් මල්ටිපල් එන්ට්‍රි වීසා. සිංගල් එන්ට්‍රි කියන්නේ මේ වීසා එකෙන් ඔයාලට එකපාරේ ගිහිල්ලා එන්න පුළුවන්. මල්ටිපල් එන්ට්‍රි කියන්නේ මේ වීසා එක දෙන කාල සීමාව ඇතුළත ඔයාලට ඕන ප්‍රමාණයක් වියට්නාමයට ගිහිල්ලා එන්න පුළුවන්. ඉතින් ඔයාගේ ට්‍රිප් එක යන විදිහට තමයි ඔයා මේක ඇප්ලයි කරන්න ඕනේ. හරි. එහෙනම් අපි බලමු කොහොමද මේ වීසා එක ඇප්ලයි කරන්න කියලා. අපි ඉස්සෙල්ලාම යන්න ඕනේ මේ evisa.gov.vn කියන ඔෆිෂියල් වෙබ්සයිට් එකට. අපි සාමාන්‍යයෙන් නිකන් සර්ච් කරොත් එහෙම e-visa වියට්නාම් කියලා අපිට ඔයගොල්ලන්ට පෙන්නනවා වියට්නාමේ වෙබ්සයිට් ගොඩක්. නමුත් ඒ ඔක්කොම ප්‍රයිවට් ඒජන්සිස් ඒවල හරහා ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ඔයාලට අමතර මුදලක් ගෙවන්න ඕනේ. නමුත් මේක තමයි ගවර්න්මන්ට් එක. මේකේ ගියොත් ඩොලර් 25න් ඔයාලට අපිට වීසා එක ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ වෙබ්සයිට් එකේ විශේෂ දෙයක් නෑ. මේ තමයි apply now button එක ඔබලා යන්න පුළුවන්. ඒ වගේම මෙයා අහනවා login එකක් තැනක්. එතන ඇත්තටම අවශ්‍ය නැහැ login එකක් ගන්න. හේතුව මේ apply now ගිහිල්ලා අපේ email address එක දෙනකොට automatically එයා හදා ගන්නවා අපිට login එකක්. right. එහෙනම් අපි apply එකට යමු. apply එක ඔබලපුවාම අපිට විස්තර ඔක්කොම එනවා. මොනවාද අපිට ගන්න ඕනි දේවල් ටික. ඒ ටික ඔක්කොම කියවන්න. මෙතන ලොකු විස්තරයක් තියෙනවා. ඒ තමයි අපි වියට්නාමයට ඇතුල් වෙන එයාපෝට් සහ හාබර් සහ ඇතුල් වෙන දොරටු ගැන. ඉතින් ඒ ගැන වැඩි අවස්ථාවක් නැහැ. නමුත් ඔක්කොම කියවලා මෙන්න මෙතන ක්ලික් දෙකක් තියෙනවා. ඒ දෙක ක්ලික් කරලා අපි ඉස්සරහට යන්න. එතකොට තමයි ඔයාලට එන්නේ ඇප්ලිකේෂන් එක ෆෝම් එක ෆුල් කරන්න. ඔන්න වැදගත්ම දේ තමයි යන්නේ. දැන් මෙන්න මෙතනින් අපි අප්ලෝඩ් කරන්න ඕනි අපේ ෆොටෝ එකක්, ෆේස් ෆොටෝ එකක් සහ අනිත් පැත්තේ પાස්පෝර්ට් එකේ බයෝ පේජ් එක. හරි වැදගත්. අපි කරලා බලමු. ඔන්න ඉස්සෙල්ලා මම ෆොටෝ එකක් අප්ලෝඩ් කරනවා. right. ඔන්න ගත්ත ෆොටෝ එකක් අප්ලෝඩ් කරා. හරි. ඊට පස්සේ මම මගේ પાස්පෝර්ට් එකේ බයෝ පේජ් එක අප්ලෝඩ් කරනවා. ඔන්න බයෝ පේජ් එක අප්ලෝඩ් කරපුවම මෙන්න මේ විදිහට අප්ලෝඩ් වෙනවා. දැන් ඔයාගේ බයෝ පේජ් එකෙම අප්ලෝඩ් වුනේ නැත්නම් බලන්න මේ පේජස් වල මේ එජස් එහෙම තියෙනවද කියලා. එහෙම නැති වෙන්න තමයි ෆොටෝ එකක් අරගෙන අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට පස්සේ අප්ලෝඩ් කරාට පස්සේ මෙයා AI වලින් මේ ෆේස් කම්පැරිසන් එක කරනවා. මේ අපේ දාපු ෆොටෝ එක සහ પાස්පෝර්ට් එක කම්පෙයාර් කරලා මෙතන පෙන්නනවා කම්පැරිසන් එක පාස්ද නැද්ද කියලා. එතකොට අපි පාස් වෙන්න නම් මේ වගේ ලකුණු පෙන්නන මැච් එක කරලා තියෙනවා 100 කොච්චරද සහ මෙතන හරි ලකුණ වැටෙනවා. එහෙම වුණොත් අපේ පාරක පාස් වෙලා දිනවා. ඉතින් මෙතන හරි ලකුණ වැටුනේ නැත්නම් නැවත වෙන ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න වෙනවා. හරි. ඒකට වඩා වැදගත් මේක නෙමෙයි. මේ අපි මේ වගේ ෆොටෝ දානකොට මෙන්න මේ error message එක ඔයාලට ලැබෙනවා. right. මෙතන කියනවා portrait photo was captured from another source. Your application may be rejected. Please upload another photo.
මෙන්න මේ මැසේජ් එක ගාට පෙයි මේ ෆොටෝ ද කොච්චර දැම්මත් මේ මැසේජ් එක එක දිගට එනවා. ඒකෙන්ද හේතුව තමයි අපි ගන්න ෆොටෝ එක අපි මොනවා හරි විදියකින් හොර පොඩි හරි එඩිට් කරලා මේක එනවා. ඒ කියන්නේ ඔබ ෆොටෝ එක අරන් ස්ක්‍රැප් කරත් රයිට් ඊළඟට අනිත් පැත්තෙන් එඩිට් කරොත් කලර් වෙනස් කරොත් ක්‍රොප් කරොත් මොනවා කරත් එනවා. ඒ නිසා මේක ගන්න නම් මේක මැච් වෙන්න නම් ඔයා ෆොටෝ එක ගන්න ඒ ෆොටෝ එකම දාන්න කිසිම අඩුම ගානේ ක්‍රොප් කරන්නවත් එපා. කපන්නවත් එපා. ඒක ඒ විදිහටම ගන්න මොකද මෙයා එක හදා ගන්නවා. ඒ නිසා කිසි ගැටලුවක් නැහැ. ඒ නිසා මම ක්‍රොප් කරපු නැති කිසිම දෙයක් කරපු නැති කෙලින්ම ගත්ත ෆොටෝ එකක් ඒ විදිහටම ගත්ත ෆොටෝ එකක් ඔන්න මම අප්ලෝඩ් කරලා පෙන්නන්නම්. ඔන්න අප්ලෝඩ් කරා. ඊට පස්සේ යාර ෆේස් ඩිටෙක්ට් එක ඔටෝමැටිකලි කරනවා. කරලා බලනවා මැච්ද කියලා රයිට්. ඒක මැච් නම් අපේ රිසල්ට් එක පෙන්නනවා. අන්න ඔන්න පෙන්නනවා ඒකේ රිසල්ට් එක 75.92. ඔයාලට පේනවා ඇති දැන් මෙතන අර එරර් මැසේජ් එක නැති වෙලා ගියා. රයිට්. දැන් හරි ලේසි. මෙතනින් පස්සේ තියෙන්නේ ඔයාගේ විස්තර ටික දාන්න. පාස්පෝර්ට් එකේ විදියට ඔයාගේ මෙතන නම දාන්න. ඒකේ තියෙන විදියට මිඩල් නේම් එකක් තියෙනවා නම් බලන්න. ඔයාගේ date of birth එක දාන්න. ඔයා ගෑනුද පිරිමිද කියන අහනවා. ඒ ටික විස්තර දාලා ඔයාගේ nationality එක දෙන්න. identity card එක මෙතන අනිවාර්ය නෑ. කැමති නම් දෙන්න නැති වුණාට කමක් නෑ. හැබැයි මෙන්න මේක හරි වැදගත්. ඒ තමයි ඔයාගේ email එක. රයිට්. මෙන්න මේ email එකට තමයි ඔයාට හදන්නේ ඔයාගේ login එක. ඔයා කලින් use වෙලා තියෙනවා නම් පෙන්නනවා කලින් ඔයා use කරලා තියෙනවා කියලා නැත්නම් ඔයාගේ email එක දෙන්න. රයිට්. මේක තමයි වැදගත් දේ. මොකද ඔයාගේ visa එක ලැබෙන්නේ මෙන්න මේ email address එකට. රයිට්. ඊට පස්සේ අනිත් වැදගත් දේ තමයි religion කියන එක. මෙයා අපෙන් ආගම මොකක්ද කියලා අහනවා. මේක ගොඩක් ඒවල අහන්නේ. නමුත් වියට්නාමයේ අහනවා. ඒ නිසා ඔයාගේ ආගම අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඉතින් මම බුද්දිස්ට් නිසා ඔන්න බුද්දිස්ට් දුන්නා. place of birth එක අහනවා. ඉතින් place of birth එකේදී ඔයා දෙන්න ඕනේ කොහෙද කියලා. රයිට්. මම කොලම්බෝ කියලා දානවා. ශ්‍රී ලංකා කියලා හරි. ඔන්න ඔයා කොහෙද බර්ත්ඩේ කියලා දාන්න re-ent email. ඊළඟට වැදගත් දේ තමයි ඔයාගේ email එක නැවත වතාවක් දෙන්න. මෙන්න මේ දෙක මැච් වෙන එකක්. right. ඒක දුන්නට පස්සේ අන්න හරි ඉතින් පස්සට යමු. ඊට පස්සේ යනවා have you ever used any other passport to enter into the Vietnam? මේ passport එක හැර කලින් වෙනත් passport එකකින් වියට්නාමයට ඇතුළු වුණාද කියලා අහනවා. නැත්නම් නේ ඔව් නම් ඔයා ඔව් එක ඔබලා ඒ කලින් passport එකේ passport number එක ඒකේ තිබුණ full name එක ඔයාගේ birth එක සහ nationality එක දෙන්න. වෙන මොනවත් අහන්නේ නැහැ මේගොල්ලෝ. right. ඒ ටික දෙන්න. ඊට පස්සේ ඔයාගේ තවත් ප්‍රශ්නයක් අහනවා. ඔයාට multiple nationalities තියෙනවද? yes no කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාව යම්කිසි හේතුවක් නිසා වියට්නාමයේ regulations වලද මොන හරි ප්‍රශ්නයක් violation එකක් කරලා දිනනවා. දැන් කලින් ගිහලා report වෙලා හෝ වෙන ප්‍රශ්නයක් ඇති වෙලාද කියලා අහනවා. ඔව් නම් ඔව් නැත්නම් නෑ. ඔව් කියලා තිබ්බත් අදාළ විස්තර ටික පුරවන්න. right. ඒක ඉවරනාට පස්සේ හරි simple දෙයක් තියෙන්නේ. වීසා එක ඉල්ලන්නේ මොකටද කියලා අහනවා. කොහොමද visit එකද? ඒ අහනවා single entry ද? ඒ කියන්නේ එකපාරක් ගිහිල්ලා එන්නද නැත්නම් multiple entry නැත්නම් 3-4 පාරක් යන්නද කියලා. ඉතින් single entry නම් ඒ විදිහට නැත්නම් multiple entry නම් ලොකු විස්තරයක් නෑ. කැමති එක ක්ලික් කරලා ඊට පස්සේ ඔයා පුරවන්න ඕනේ ඔයා කවදාද ඔයාට වීසා එක ලැබෙන්නේ. කවදා ඉඳන්ද වීසා එක ඕනි කියලා. ඉතින් මේකට ඔයා මේක බලලා දවස පුරවන්න. ඉතින් අපි හිතමු ඔයාගේ ෆ්ලයිට් එක යන්නද බුක් කරපු දවස ඕනනම් ඒක බලලා දාන්න. ඊට පස්සේ කවද වෙනකන්ද ඔයාට මේක ඕනි කියලා මාසයක් නම් මාසයක් දෙකක් නම් දෙකක් කැමති විදිහට ඔයා වීසා මේක ඉල්ලන්න. රයිට්. ඒක මල්ටිපල් එන්ට්‍රි නම් ඔයාට අවුරුද්දක්ම දෙන්න පුළුවන්. ඒතකොට ඒ අවුරුද්ද ඇතුළතදී තමයි ඔයා මේක ඉල්ලන්නේ. හරි. ඉතින් ඒකට ඔයා කැමති දවසක් දෙන්න. රයිට්. ඊළඟ එක තමයි passport information එක. හරි වැදගත්. passport එක බලලා ඔයාගේ passport එකේ මොකක්ද නම්බර් එක ඊට පස්සේ ඔයාගේ රට ශ්‍රී ලංකා මොකක්ද type එක. මෙතන තියන්නේ අපේ ඔයාගේ passport එක order එකක්ද නැත්නම් diplomatic එකද නැත්නම් official ද වෙනස්ද කියලා අපි හැමෝටම තියෙන order එකක් නිසා order choose කරන්න. වැදගත් දේ තමයි මේ passport එක කවදද issue කරේ කියලා. ඒක passport එකේ තියෙනවා. ඉතින් ඒකේ අවුරුද්දට ගිහිල්ලා ඔයා ඒක බලලා ඒ issue කරපු දවස මෙන්න මේක issue දාන්න. ඒ දවස දාන එකම ඒකම expiry date එකක් දාන්න. expiry date එක හැම වෙලේම එන්නේ ඔයා දන්නවා ඇති. issue කරපු දවස් දැන් අවුරුදු 10කට ඒ දවසමයි ඒකත් passport එකේ තියෙනවා. ඒකත් බලලා දාන්න. දැම්මට පස්සේ ඔයාගේ වැදගත් දෙයක් අහනවා. ඔයාගේ ඇඩ්‍රස් එක මොකක්ද කියලා. ඉතින් ඔයාගේ ඇඩ්‍රස් එක ලංකාවේ ඇඩ්‍රස් එක දාන්න. ඒකේ විස්තර ෆෝන් නම්බර්ස් ටික අනිවාර්යෙන් දාන්න ඕනේ. සහ ඊළඟ වැදගත් දේ තමයි ඔයාගේ ඉමර්ජන්සි කන්ටැක්ට්. ඔයාට හදිසියක් වුණොත් කාවද කන්ටැක්ට් කරන්න කියලා අහනවා. ඉතින් එතනට එයා ඒ පුද්ගලයාගේ නම දෙන්න. එයාගේ ඇඩ්‍රස් එකක් තියෙනවා නම් ඒ ඇඩ්‍රස් එක දෙන්න. ඊට පස්සේ මෙතන අහන්නේ එයාගේ ෆෝන් නම්බර් එක. එතකොට එයාගේ ෆෝන් නම්බර් එක දෙන්න මෙතන. ඊළඟට අහනවා ඔයාට තියෙන රිලේෂන්ෂිප් එක යාට කවුද නැහැ එක් වෙනවද නැත්නම් තාත්තා අම්මද යාළුවෙක්ද බ්‍රදර් සිස්ටර් ඒ ටික කැමති එකක් ඔයා මෙතන දෙන්නේ තියෙන විදිහට ඔයා අන්න ඒ කැමති එකක් දුන්නා. right. ඊළඟ එකක් තමයි ඔයාගේ අහනවා රස්සාව මොකක්ද කියලා. මේක අනිවාර්ය නෑ. නමුත් ඔයා රස්සාව කරනවා නම් ඔයා දෙන්න එම්ප්ලොයි නම් එම්ප්ලොයි right occupation information එකක් තියෙනවා. මේක දෙන්න. එතකොට ඒ කම්පැනි නම මොකක් හරි තියෙනවා නම් ඒ කම්පැනි නම දෙන්න.
right එතකොට ඔයා මොන ෆීල්ඩ් එකේද ඉන්නේ කියනවා right sales marketing නම් ඒක දෙන්න company address එකක් තියෙනවා නම් address එක දෙන්න සහ ඒකේ contact number එකක් ඔයාලා තියෙනවා නම් ඒ ටික මේකේ දාන්න right එතකොට මේකේ තියෙනවා නම් යම් කිසි අද්දා ඒ address එක ඔයා type කරන්න ඒකේ number එකක් තියෙනවා නම් ඒ phone number එකක් දෙන්න right ඊළඟ එක තමයි මෙන්න වැදගත් දෙයක්. ඒ තමයි මේ trip එකේ information එක. ඒකේ දිහන ඇයි ඔයා යන්නේ කියලා. ඒකට ඔයා දෙන්න ඕනේ tourist ද, visiting relatives ද, නෑ company ද, වැඩ කරනද, business ද කියලා. tourist නම් tourist එක choose කරා. එතෙන්දී දැන් බලන්න ඔයා කවදද රටට ඇතුල් වෙන්නේ කියලා. ඉතින් මේක බලන්නේ ඔයා book කරපු ticket එකේ තියෙනවා flight date එක. ඒක බලලා ඒ booking date එක බලලා ඒ දවස දෙන්න. දවස් කීයක් ඒ රටේ ඉන්න බලාපොරොත්තු වෙනවද? ඒ දවස් ටික දාන්න. වියට්නාම් ෆෝන් නම්බර් එකක් තියෙනවා නම් දාන්න නැත්නම් අවශ්‍ය නැහැ. හැබැයි ඊළඟ එක තමයි කොහෙද ඔයා වියට්නාමේ නවතින්නේ කියන එක. ඉතින් මේකට මීට කලින් මම කලින් කිව්වා වගේ අනිවාර්යයෙන්ම හොටෙල් බුකින් එකක් දාගෙන ඒ විස්තර තියාගන්න. ඔන්න මම ගත්තම ඔන්න ඔයාලට බුකින් හරි ආගොඩ ඕනම තැනකින් ගන්න පුළුවන්. එන්නේ ඒකේ මෙන්න මේකේ අහන්න දේ තමයි ඔයා කොහෙද ඇඩ්‍රස් එක. ඉතින් ඒක ඔයාලට හරිම ලේසි. මේ හොටෙල් බුකින් එකෙන් ඔයාගේ හොටෙල් එකේ ඇඩ්‍රස් ටික කොපි පේස්ට් එකක් මෙතනට ගන්න. ඒක එතනම එහෙම් පිටින්ම දාන්න. දාලා ඊළඟට අහන මොන සිටි එකේද ඔයා ඉන්නේ කියලා. right. එතකොට වියට්නාම ඔයා දන්නවා ගොඩක් සිටිස් තියෙනවා. ඉතින් ඒක ඕනනම් ඔයාලට තියෙනවා මෙතනම දාලා මොන සිටි එකේද ඉන්නේ කියලා. ඉතින් මේ සිටි එක මෙතනින් තෝරන්න මේක drop down එක එනවා. ඉතින් ඔයා ඉන්න සිටි එක තෝරන්න දැන් මම යන්නේ හෝචිමින් නිසා මම මේකේ හෝචිමින් සිටි කියලා දානවා. right. ඊළඟ වැදගත් දේ තමයි මෙන්න මේ වෝඩ් එහෙම නැත්නම් කමියුන් කියන එක. right. ඒ කියන්නේ අපි ඉන්නේ කොයි දිස්ත්‍රික්කයේද කොයි පළාතේද කොයි ඒරියා එකේද කියන එක. මේකේ වැඩේ තියෙන්නේ මේක තියෙන්නේ මේ වියට්නාම් භාෂාවෙන්. right. අන්න එතකොට අපි දැනගන්න ඕනේ මම යන්නේ කොහෙටද කියලා. මේක කොහොමද හොයාගන්නේ? ඔයාගේ හොටෙල් බුකින් එකට ගියාම මේකේ අග තියෙනවා ඔයා කොහෙද ඉන්නේ කියලා. රට හෝචිමින් ඊළඟට කියනවා අපි අර දාගත්ත දිස්ත්‍රික්කේ නැත්නම් සිටි එක අන්න එකේ කොතනද ඉන්නේ කියන එක මෙතන තියෙනවා. right. ඒක දැන් මං ඉන්නේ එක බින්තන් තමයි ස්ථානේ. මෙතනින් බලන්න මෙන්න මේ මොකද්ද වචනේ තියෙනවා මේ පොන්ද මොකද්ද ඒ පොන් බින්තන් කියන එක මෙන්න මෙතනින් තෝරන්න. right. මෙන්න තියෙනවා මගේ එක හම්බුණා ඒක ක්ලික් කරන්න. ඊළඟට අහනවා ඔයා කොතනින්ද වියට්නාමයට ඇතුල් වෙන්නේ? intended border gate of entry. එයාපෝට් එකෙන්ද ලෑන්ඩ් එකෙන්ද කියලා. දැන් මම යන්නේ එයාපෝට් එකෙන් නිසා මෙතනින් තෝරන්න ඇතුල් වෙන තැන. දැන් ලංකාවේ ගත්තොත් මේක හරි ලේසි මොකද අපේ තියෙන්නේ බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් කියලා එකයි. නමුත් මෙහි සෑහෙන ගොඩක් තියෙනවා මේ තියෙන ලිස්ට් එක. ඔයා බලන්න මොකටද දෙන්නේ කියලා. දැන් මම හෝචිමින් වලට යන්නේ. හෝචිමින් වල තියෙන ඉන්ටර්නැෂනල් එයාපෝට් එක තමයි ටැන් සොන් නම් මෙන්න මේ එයාපෝට් එක. ඉතින් ඒක තේරුවා. ඊළඟට අහනවා ඔයා රටෙන් එළියට එන්නේ මොන තැනින්ද කියලා. දැන් ලංකාවේ නම් මේක එකමයි තියෙන්නේ. කියන්නේ එන්නෙත් බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් යන්නෙත් එකම තැන. නමුත් එහෙම නෙමෙයි. නමුත් ඔයාලට එක තැනකින් ගිහලා තව තැනකින් පිට වෙන්න පුළුවන්. දැන් මම යන්නේ සහ එන්නේ දෙකම එක තැන නිසා මෙතනින් මම එන එයාපෝට් එකත් ඒකමයි මගේ. ඒක තෝරගන්නවා එයාපෝට් එක. right. ඊට පස්සේ ඔයා ඊළඟ බොක්ස් එක ටික් කරලා පල්ලහැට යන්න. මෙතනින් පස්සේ හරිම ලේසි. ඊට පස්සේ අහනවා මේක ඔයාද ඇප්ලයි කරන්නේ ඒජන්සි එකක්ද කියලා. right. ඒජන්සි එකක් නෙමෙයි ඔයා නම් නෝදියෙන්ද. මීට අවුරුද්දකට කලින් පහුගිය අවුරුද්ද ඇතුළත ඔයා වියට්නාමට ආවද කියලා අහනවා. ආවේ නැත්තම් නෑ. ආවනම් yes එක ඔබලා ඒ ආපු දවස දෙන්න. ඒකම අහනවා ඔයා කවුරු හරි නෑයෝ හරි කවුරු ඉන්නවද? ඒක නැත්තම් නෑ කියලා දෙන්න. right. සම 7 වෙනි කියනවා a company children under 14 years old who are issued with the same passport request to be issued the same visa. දැන් මේකෙම දාන්න ඕනේද ඔයාගේ passport එකේම ළමයි ඇඩ් කරලා තියෙනවද කියලා අහනවා. එහෙමනම් ඒගොල්ලෝ එක් කරන් යනවා නම් ඒ විස්තර මෙතනට දාන්න කියලායි කියන්නේ. ඉතින් එහෙම නැති නිසා අයින් වෙනවා. ඊළඟට දානවා හරි වැදගත් දෙයක් තමයි ඔයා කොච්චරක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවද මේ ට්‍රිප් එක තුලදී කියලා. දැන් හිතන්න ඔයා දවස් 5කට නම් යන්නේ. අපි හොටෙල් ගෙවලා තිබුණාට ඔක්කොම ගෙවලා තිබුණාට මේකේ සාමාන්‍යයෙන් දවසකට ඩොලර් 300ක් වගේ එන විදියට ගාණ හදලා දාන්න. ඒ කියන්නේ ඔය දවස් 5ක් නම් ඉන්නේ 300ව 5ක් ඩොලර් 1500 කියලා දාන්න. ඔය ඉන්ෂුරන්ස් එක කරන් තියෙනවා නම් ඕව නැත්තම් නෑ. ඒක කැමති එක දාන්න. ඊට පස්සේ කවුද මේ ට්‍රිප් එකට සල්ලි දෙන්නේ? මෙතනින් අහනවා පර්සන් ද කම්පැනි කියලා. ඉතින් ඔයා කම්පැනි ස්පොන්සර් කරන කම්පැනි කියලා දාන්න. ඔයාගේ අතෙන් වියදම් කළා නම් යන්නේ අතෙන් කියලා දාන්න. ඊට පස්සේ අහනවා මෙයා කොහොමද වියදම් කරන්නේ? කෑෂ්ද, ක්‍රෙඩිට්ද, ට්‍රැවලර් චෙක්ද කියලා. දැන් නම් කෑෂ් ඕ ක්‍රෙඩිට් කාඩ්. ඉතින් ඔයා වියදම් කරන්න හිතන් ඉන්න විදිය මේක දාන්න. මේ කියන්නේ ඇප්ලිකේෂන් එකේ ෆිල් කරද්දි කියවෙන විදිය නෙමෙයි. රටට ගියාම කොහොමද වියදම් කරන්නේ කියලා. right. ඊට පස්සේ ඔයා මේක ක්ලික් කරලා next එකට යන්න. next එකට ගියාම ඔන්න එයා විස්තර ටිකක් අහනවා. මෙන්න මේ මගේ අඩුපාඩු ටික එයා කියනවා මෙන්න මේ අට්ටික මම පුරවලා නැහැ කියලා. right. එතකොට ඒ අඩුපාඩු ටික මම ඒකේ පිළිවුවා. right. එතකොට මේකේ මතක තියාගන්න මෙන්න මේ පුරවද්දි අපේ પાස්පෝර්ට් එකේ මේ විස්තර ඔක්කොම තියෙන නිසා ඔයාලට ඒක හරියටම ඒකත් බලන්න තමයි පුරවන්න ඕනේ.
ඒකේ විස්තර ටිකත් එක්ක බැලුවා. ඔන්න ඒ විස්තර ටික පිළිවා නැෂනල් ශ්‍රී ලංකා කියලා දුන්නා. මේකට පල්ලෙහාට යන්න සමහරවිට අපිට සර්ච් කරාට එන්නේ නැහැ. ඒ නිසා ඔයා මෙනු එකේ ගිහිල්ලා එහෙම වුණත් ශ්‍රී ලංකා කියලා තේරුවා. රයිට්. ඒ ටික විස්තර දුන්නා. අන්න තා මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් එයා පෙන්නනවා. ඒකත් හරිනම් ආයෙ next කියලා ඔයගොල්ලෝ. රයිට්. ඔක්කොම සම්පූර්ණ නම් ඔයා වෙනවා ඔයාලට වෙරිෆයි කරගන්න මේකේ තියෙන විස්තර ටික කියවන්න. කියවලා ඔක්කොම ඉවර කරලා මෙන්න මෙතනට එන මේ කැප්චර් එක දාන්න ඕනේ. එතකොට ඒකෙදි තියෙන නම්බර් එක ගහලා next එක බලන්න. right next එක ගෙවුවට පස්සේ ඔයාලට විස්තර එනවා. මෙන්න මේ විස්තර ටික ඔයා සේව් කරලා මේකේ ෆොටෝ එකක් හරි තියාගන්න. මොකද මේකෙන් තමයි මේ නම්බර් එකෙන් තමයි ඔයා පස්සේ චෙක් කරන්න ගිහලා પાස්පෝර්ට් එක ඔයාගේ එහෙම නැත්නම් මේ වීසා එක ඔයාට අප්රූව්ද නැද්ද කියන එක right මේකේ ෆොටෝ එකක් ගහලා තියාගන්න. right ඊට පස්සේ ඔයාට එන්නේ පේමන්ට් කරන තැනට. ඒක හරියම ලේසි. ඔයා මෙන්න මේක $25ක් තමයි ගෙවන්න ඕනේ. මේක ඇග්‍රී කරා ඉස්සරහට ගියා. ඒකෙදි තියෙනවා ඔයාට ගෙවන්නේ කොහොමද කියන එක. ඉතින් ඔයා වීසා එකේ එන්න ඒ කැමති විදියට මෙතනින් තෝරලා right ඒකේ කැමති එක තෝරලා විස්තර දාලා ඔයා පේමන්ට් එක කරන්න. එතකොට $25යි ගෙවන්නේ. ඒක ඔයාට මෙතන වියට්නාම් ඩොං තමයි ඒගොල්ලන්ගේ මුදල. ඉතින් වියට්නාම් ඩොං වලින් මේ මුදල පේනවා. ඒ වුණාට $25යි. ඒක මෙතන ඩේටා ටික දාලා කාඩ් එකෙන් පේ කරලා කන්ටිනියු කරාට පස්සේ මෙතන වැඩ ටික ඉවරයි. ඒක ඉවරන ගමන් ඔයාට ඊමේල් එකක් එනවා ඔයාගේ බොක්ස් එකට ඔයාගේ ඇප්ලිකේෂන් එක රිසීව් වුණා කියලා. right ඊට පස්සේ ඔයාට තියෙන දවස් දෙක තුනකට පස්සේ ඔයාට පෙන්නනවා මෙන්න මේ වගේ ඔයාගේ ඊමේල් එකට එනවා මේ no reply කියලා මෙන්න මේක. right ඊට පස්සේ මෙතනට ගිහිල්ලා ඒ ඊමේල් එක ක්ලික් කරාට පස්සේ ඔයාට එනවා click here කියලා ස්ථානය. එතනට ක්ලික් කරන්න තියෙන්නේ. ඒක ක්ලික් කරාට පස්සේ මේකේ data ඔයාට auto fill වෙලා ඉන්නේ. ඔයා මොනවක් කරන්න ඕනේ එකම දේ මෙන්න මේ කෝඩ් එක මෙතන ගහන්න මේකේ තියෙන එක 76 මේකේ තියෙන එක ඔන්න මම ටයිප් කරා. ටයිප් කරපුවාලා සර්ච් එක දාන්න. එතකොට එයා පෙන්නනවා ඔයාගේ වීසා එකේ තත්ත්වය. එතකොට වීසා එක තාම process වෙනවා නම් මෙතන processing කියලා වැටෙනවා. වීසා එකේ ගැටලුවක් තියෙනවා නම් මෙයා කියනවා fill again කියලා වැරද්දක් මෙතන කියනවා. ඒක තමයි හොඳ. මෙන්න මෙතන එනවා වැරද්ද කියන එක. හිතන්න ඔයාගේ data එකක් අඩුයි. විස්තරයක් දාලා නැහැ. නම්බර් එකක් දාලා නැත්නම් මෙතන කියනවා වැරද්ද කියලා. ඒකත් එක්ක මේ වැරද්ද පුරවලා ඔයා රීඇප්ලයි කරන්න. නමුත් මුදල් ගෙවන්න ඕනේ. ආයි රීඇප්ලයි වෙනවා. ඊට පස්සේ වැඩ කරන දවස් 7ක් 5ක් 2ක් 5ක් 7ක් වගේ ඇතුළතදී ඔයාට වීසා කෙනවා. වීසා එක ආවට පස්සේ මෙන්න මෙතන get e-visa කියලා එනවා. මේ බටන් එක ඔප්පුවාම ඔයාට වීසා එක ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට ඔයාට වීසා එක ඩවුන්ලෝඩ් කරපුවාම මෙන්න මේ විදිහට තමයි ඔයාට වීසා එක හම්බ වෙන්නේ. මේ තියෙන ඩවුන්ලෝඩ් කරපු වීසා එක මේකේ තියෙනවා මේ කවද ඉඳන් කවදද ඔයා ඉල්ලලා තියෙන්නේ. right කොහෙන්ද ඇතුල් වෙන්නේ කියලා මේ වීසා එකේ මේ ඊළඟට ඔයාලට තියෙන්නේ මේ වීසා එකේ print out එකකුත් අරගෙන પાස්පෝර්ට් එක වීසා එකේ print out එක return ticket එක hotel booking එක සහ අර කියපු cash ටික අරගෙන airport එකට ගියා නම් ඇතුල් වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඔයාගේ ඇතුල් වීමේ රටට ඇතුල් වීමේ සම්පූර්ණ බලය තියෙන්නේ එතන ඉන්න පුද්ගලයාට නැතුව වීසා එක තිබුණා කියලා රටට ඇතුල් වෙන්න ලැබෙන්නේ නැහැ. නමුත් මේක ලැබුණා කියන්නේ ඔයා දන්නවා ඔයාට රටට යන්න පුළුවන් කියලා. ඉතින් ඕක තමයි හරිම සරල ක්‍රමයේ තියෙන්නේ. මේ විදිහට ඔයාගේ e-visa එක අරගෙන සන්තෝෂෙන් ට්‍රිප් එක ගිහිල්ලා එන්න තමයි තියෙන්නේ.